අයිබෝන් ළමයි හොඳයි. අපි ගමු ට්‍රේඩ් එකක්. ඒ වගේම මම පැහැදිලි කරන්නම් කොහොමද මේ ට්‍රේඩ් එක ලබා ගන්න කියලා. මම ට්‍රේඩ් එක මුලින්ම ට්‍රේඩ් එක අරන් ඉන්නම් ඊට පස්සේ ඇනලිසිස් එක ගැන පැහැදිලි කිරීම කරන්න. right 4 hour time frame එක තියෙන්නේ මේ FVG එක තුලින් මාකට් එක drop වෙනවා. හරිද? FVG එක ඇතුලේ මාකට් එක අනිවාර්යෙන් පල්ලෙහාට drop වීමක් වෙන්න ඕනේ. maximum ගියොත් මේ FVG එකේ කවර් වෙලා මාකට් එක ඩ්‍රොප් වෙනවා. මාකට් ඩ්‍රොප් එක ලොන් ටර්ම් ගත්තොත් මාකට් ඩ්‍රොප් එක මේ හරියට එන්න පුළුවන්. right? අපි මෙතනින් short time frame වල confirmation තියෙන නිසා අපි short time frame වලින් ගන්නවා මෙන්න මේ valid එකෙන් valid එකට එනකන් තමයි මම හිටියේ. valid එකෙන් sell එකක් ලබා ගැනීම සිද්ධ කරනවා. right. ඉතින් sell එකක් ගන්නවා මම right 100ට එකක risk එකකින් මම sell order එකක් මෙතනින් place කර ගන්නවා. right. හොඳයි. අපි 1 to 2 target එකක් ගන්නේ 700ක් වෙන්න මම මේක තියාගන්න take profit එක. හොඳ 700ක් වෙන take profit එක තියාගත්තා. එතකොට මෙතන පැහැදිලිව take profit එකට යනවයි කියලා confirmations තියෙනවා. right. මේ internal ගන්න පල්ලෙහාට එන්න ඕනේ. මෙතන break කරන්න තියෙන chance එක ඉතාමත් අඩුයි. හරිද? break කරන්න තියෙන chance එක ඉතාමත් අඩුයි. හොඳයි. මම මේක remove කරගන්න drawing ටික. එතකොට අපි බලමු analysis එක කොහොමද සිද්ධ කරේ කියලා. හොඳයි. මුලින්ම අපි බලන්න ඕනේ next candle expect strategy එක නෙවෙයි මේක මුලින්ම apply කරන්න ඕනේ order flow strategy එකේ තියෙන concept. හරිද? මම order flow strategy එක තුල උගන්වලා තියෙනවා කොහොමද market එකේ buyers බලන්නේ කියලා. හරිද? market එකේ buyers කොහොමද බලන්නේ කියලා දීලා තියෙනවා. liquidity points කොහොමද බලන්නේ කියලා දීලා තියෙනවා. හරිද? දැන් මෙතන market එකේ මොකද්ද වෙන්නේ මේ? මෙන්න මේ ගමන් කිරීම කරලා තියෙන්නේ මොකද්ද? internal. ඊට පස්සේ මෙතනත් මේකේ internal තමයි මේ අරගෙන යන්නේ sell වීම සඳහා. right? ඒ වගේම ඒ buy වීමට මෙන්න මේ volume gap එක සහයෝගයක් දීලා තියෙනවා. ඒක fill කරලා දීලා තියෙනවා. හොඳයි. market එකේ අපිට පැහැදිලිවම පේනවා liquidity gap එක. මේ liquidity gap එක පේනවා. ඒ වගේම මෙන්න මේ PDR එක fill කරලා තියෙනවා. right? buyers බැලුවහම ඊළඟ PDR එක ඔයාලට පේන්නේ නැති market එකේ sell point එක ගලවන්න තමයි යන්නේ. ඊට පස්සේ මම order flow පාඨමාලාවේ කියලා දුන්නා මොකද්ද? order flow legs සම්බන්ධයෙන්. නේද? leg read කරගෙන අපිට order flows හඳුනා ගැනීම සිද්ධ කරගන්න ඕනේ. අපි ඒකට ක්‍රමවේදය කියලා දුන්නා time frame එක අනුව මෙතනදී මට පැහැදිලිවම බලා ගන්න පුළුවන් මේ time frame එක අනුව market එකේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. right? අපිට order flow හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ අනුව අපිට තීරණය කරගන්න පුළුවන් sell කරන්න අවශ්‍ය confirmation short time frame එකකින් එනකන් ඉඳලා trade එකක් ගන්න පුළුවන් කියලා. ඒ අනුව මම මෙතනින් next candle strategy එක අනුව technique යොදාගෙන මෙතනින් මම sell එකක් ලබා ගත්ත valid FVG එකට. හරිම සරලයි market එක. මේ කිසිම තැනක next candle strategy එකට අදාළ technique නැහැ sell side එකට. මෙතනින් තමයි අපිට පහසුවෙන් බලා ගන්න පුළුවන්. හරිම සරලයි market එක read කරන විදිය. ඉතින් ඔයාලට පුළුවන් next candle strategy පාඨමාලාවට සම්බන්ධ වුණොත් nominate order flow පාඨමාලාවට access එක ලබා ගන්න. සාමාන්‍ය රුපියල් 20000ක් වගේ වෙන පාඨමාලාවක් ඔයාලට ඉතාමත් සුළු මුදලට next candle එකට join වෙලා free හදාරන්න පුළුවන්. nominate හම්බ වෙනවා access එක. ඉතින් පාඨමාලාව සම්බන්ධයෙන් වැඩි විස්තර තියෙනවා video description එකේ check කරලා ඔයාලට ඉතාමත් සුළු මුදලකට මේ ටික හදාarලා සාර්ථකව තනියෙන් මේ විදියට 1 to 2 1 to 3 වගේ consistency reward එකකට කරන්න පුළුවන්. හොඳයි. දැන් draw down එක කරන්න එන්නේ. නමුත් මේක
ප්‍රොෆිට් ටාගට් එකට ගමන් කරන්න තියෙන probability එක ඉතාමත් ඉහළයි. මෙතනින් sell වෙන්න ඕනේ මාකට් එක. හරි ළමයි දැන් පැයක් දෙකක් විතර ගත වෙලා තියෙන්නේ right $270ක වගේ ප්‍රොෆිට් එකක් රන් වෙනවා මේ pip 97ක වගේ pip 100යි right ප්‍රොෆිට් එකක් රන් වෙනවා මෙතනින් මාකට් එක ඩවුන් වෙනවා කියලා කිව්වා right ඒ කිව්වේ next candle expert strategy එක තුළ තියෙන ටෙක්නික් වලින් right මගේ ටාගට් එක මෙතන එතෙන්ට වෙනකම් මම හෝල්ඩ් කරන් ඉන්නවා මොකද stop loss move කිරීමක් හෝ take profit move කිරීමක් දැම්ම කරන්නේ නැහැ දැන් කැටේ දැන් price stop loss එක මෙතෙන්ට ගන්න කියලා දැන් තියෙන තත්ත්වය අනුව එහෙම කරන්නේ නැහැ මේක ටාගට් එකට ගමන් කරනවා මොකද මේ පේනෝනේ මෙතන තියෙන FEG එකේ තියෙන liquidity ගන්න මේක පල්ලෙහාට move කරන්න ඕනේ right කැමති අයට මගේ ට්‍රේඩ් එක රන් වෙනකොට දැන් half වගේ ගිහිල්ලා තියෙනකොට 150ක් වගේ ක්ලෝස් කරලා ඉතිරි ටික රන් වෙන්න දෙන්න පුළුවන්. නමුත් ඔය SL එක මූව් කරනවා නම් එහා මෙහා කරනවා නම් ඒකට අදාළ ලොජික් එකක් තියෙන්න ඕනේ. right අපි බලමුනේ දැන් මේක රන් වෙන්න සමාන දැන් මේ ගත වෙන්නේ සෙෂන් එක තාම ASEAN සෙෂන් එක යන්නේ. හරිද? ඊපස්සේ ලන්ඩන් සෙෂන් එකේ මේක මූව් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලන්ඩන් සෙෂන් එකේ කරෙක්ෂන් එකක් ඇවිල්ලා නිව්යෝර්ක් සෙෂන් එකේ මේක ඩ්‍රොප් වෙලා ටේක් ප්‍රොෆිට් එක හිට් වෙන්න පුළුවන්. මේක තව ඩ්‍රොප් වෙන්න ඕනේ මගේ මතය අනුව මේ පල්ලෙහා තියෙන ලෙවල් එකටම ඩ්‍රොප් වෙන එක තමයි තියෙන්නේ. නමුත් මෙතන මාකට් එක පල්ලෙහා අනුව තමයි ඒක අපි තීරණය කරන්නේ. අපිට ඉතින් මේ ලොකු කැච් එකක් ගන්න අපි උත්සාහ කරන්නේ නැහැ. මොකද එහෙම ගන්න පුළුවන් අවස්ථා තිබුණට ගන්න පුළුවන් අවස්ථා ගාන අඩුයි. right ගොඩක් අය හිතන් ඉන්නව නේද pip 100ක් විතර රිස්ක් කරලා pip 1000 2000 එකපාරට එහෙම ගන්න පුළුවන් අවස්ථා එනවා ෆන්ඩමෙන්ටල් ඉෆෙක්ට් එක නමුත් එහෙම ගන්න පුළුවන් අවස්ථා අඩුයි right එහෙම අවස්ථා හොය යනවා නම් ඔයාගේ කැපිටල් එක ලොස් කර ගන්නවා right sell වද්දගෙන ගොඩක් හොඳයි ළමයි දැන් පැය කිහිපයක් ගත වෙලා නේද මාකට් එකේ මේ වෙනකොට දැන් pips 151ක් රන් වෙනවා right $400 ගානක් රන් වෙනවා මේක ටේක් ප්‍රොෆිට් එක කරා අනිවාර්යෙන් ගමන් කිරීම කරනවා හොඳයි එහෙනම් අපි වීඩියෝ එක ක්ලෝස් කරමු ඕපන් ප්‍රයිස් එක සහ කරන්ට් ප්‍රයිස් එක පේනවා ලොට් සයිස් එක ටික හරි මෙතනින් ක්ලෝස් කරාත් ලොකු ප්‍රොෆිට් එකක් නමුත් මම ටේක් ප්‍රොෆිට් එක යනකම් තියාගන්න හෝල්ඩ් කරනවා අපිට දැන් පුළුවන් SL එක මූව් කරන්න බ්‍රේක් ඉවන් එක සඳහා right බ්‍රේක් ඉවන් එක සඳහා මූව් කරලා එතකොට රිස්ක් එක ෆ්‍රී වෙනවා right මේක දැන් තාම ගත වෙන්නේ ලන්ඩන් ඕපන් එක හරියේ ලන්ඩන් එක එන්ඩ් වෙලා නිව්යෝර්ක් එක වගේ පටන් ගන්නකොට මේක TP එක වදී හොඳයි වීඩියෝ එක අවසන් කරනවා වීඩියෝ ලයික් කරන්න ෂෙයා කරන්න ඒ වගේම next channel expert ඉගෙන ගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් join වෙන්න next channel expert study පාඨමාලාවට වැඩි විස්තර තියෙනවා වීඩියෝ එක description එකේ check කරන්න හරි TikTok එකේත් අපි වීඩියෝ දාන ඒවත් බලන්න ඊයින් නම් සුබ දවසක්